Ai bawang ulputerang andar ruan nanda tu boleh dagat kawan teri marang garam silang kaji bila boleh bela waterum anawal takatin alan di wala pusat patin mainan nanda buante lale mupantat patin mainan nanda lale mupantat patin mainan nanda abe mupantat patin mainan nanda naik kandule mupantat patin mainan nanda අපේ මේ පුංචි රටේ සුන්දර තැන් ගොඩාක් තියෙනවා. ඒ අතරේ අපේ ඇස්වලට නිතර හසු නොවන හරිම සුන්දර ඒ වගේම දේව හාස්කම් වලින් පිරුණු තැනකට තමයි අද අපි ඇවිත් ඉන්නේ. ඒ මාතලේ කිරියම්මා දිය උල්පත. මේ උල්පතට යන මාර්ගය ගැන සඳහන් කරනවා නම් මාතලේ නගරයේ ඉඳලා දඹුල්ල පාරේ නාවුලට පැමිණිලා නාවුලින් මොරගහකන්ද පාරේ ලංගලට එන්න ඕන. ලංගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පල්ලේගම ගමේ මේ කිරියම්මා දිය උල්පත පිහිටලා තියෙනවා. මේ පල්ලේගම ගම්මානේ අතීතයේ ඉඳලම පත්තිනි මෑණියන් වෙසෙනා පින්බිමක් විදිහට තමයි විශ්වාස කරන්නේ. ඒ විශ්වාසය නිසාවෙන්ම ගම්වාසීන් එදා පටන් අද දක්වාම මේ ස්ථානයේ පුද පූජාවන් පවත්වනවා. මේ කිරියම්මා උල්පත ආශ්‍රිතව ජනප්‍රවාදයන් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ගම්වාසීන් මෙතෙන්ට ඇවිත් දේව කනලව්වක් කරලා තියෙනවා ගොයම් කපන්න දෑ කැටි ලැබෙන්න කියලා. ඉතින් මේ කනලව්ව කරාට පස්සේ ගල්තලාව මත ඕනෑ තරම් දෑ කැටි තියෙනවා දකින්නට ලැබිලා තියෙනවා. ගොයම් කපලා ඉවර වුණාට පස්සේ මේ දෑ කැටි නැවතත් එම ස්ථානයෙන්ම ගෙනත් තැබිය යුතුයිලු. ඒ වගේම මේ දෑ කැටි රිදියෙන් හදපු ඒවා කියලත් සඳහන් වෙනවා. ඉතින් දවසක් මේ එක දෑ කැත්තක් එක ගෝපියෙක් හොරකම් කරලා එදායින් පස්සේ මේ හාස්කම නැවත කිසිදු දිනක සිදු වෙලා නැතිලු. කොහොම වුණත් මේ ස්ථානයේ ගොඩක් හාස්කම් තියෙන ස්ථානයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් දේව හාස්කම් වලින් පිරුණු මේ පූජා භූමිය නඩු හබවලට දරුඵල නැති අයට බොහොම අනුහස් ලැබෙන තැනක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ස්ථානයට යන ඔයත් කිරියම්මා උල්පත කියන මේ අපේ උරුමය අනාගත පරම්පරාවට දැක බලා ගන්න ආරක්ෂා කරන්න. ඉතින් මේ වගේ තවත් අලුත් තැනකින් ආයෙමත් අපි හම්බ වෙනකන් අපිට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.